හොඳයි. ඔයගොල්ලෝ ලැබිලා තියෙන පළවෙනි ප්‍රශ්නය මෙම මලේ A ලෙස නම් කර ඇත්තේ. ළමයි මලේ A ලෙස නම් කරලා තියෙන්නේ ඩිම්බ කෝෂය. කියන්නේ දෙවෙනි උත්තරය ඩිම්බ කෝෂය. ඊට පස්සේ ඩිම්බ කෝෂයට ඉර ගහලා තියෙනවා නම් හරි. දෙක. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අවුරුද්ද පුරාම දැකිය හැකි පුෂ්පයක් නොවන්නේ අවුරුද්ද පුරාම. එතකොට ලැබිලා තියෙන උත්තර වලින් බෝගන්විලා වද සහ කොහොඹ. එතකොට නොවන්නේ කියන එක වටේ රවුමක් අඳින්න මේ ප්‍රශ්නේ වැදගත් තැන ගැන අද කතා කරනවා. නොවන්නේ. එහෙනම් නොවන්නේ කොහොඹ. එතකොට බෝගන්විලා වද මේ කියන දේවල් අවුරුද්ද පුරාම අපිට දකින්න පුළුවන්. හැබැයි කොහොඹ කියන ශාකයේ අවුරුද්දකට එක් වතාවක් විතරයි ඔයාලට දකින්න ලැබෙන්නේ මලක් පිපෙනවා. පෙති හතරක් ඇති මලකි පෙති හතරක් ඇති මලකි නා. එතකොට අපේ ඒකදේශික ශාකය තමයි පුතේ නා කියන්නේ. නාමලේ තියෙන පෙති හතරයි. ඒකේ සූර්යකාන්ත කියන එකට තියෙනවා පෙති බොහෝ ප්‍රමාණයක්. කියන්නේ පෙති 100කට වඩා තියෙනවා කියලා තමයි කියන්නේ. එතකොට සල්මලට තියෙන පෙති 6යි. මෙන්න මේක සර්ගේ පේපර්ස් වල අහන ප්‍රශ්නයක්. එතකොට ඔයාලා ලියා ගන්න 6යි කියලා. දැන් සාකච්ඡා කරනවා කියන්නේ මේ හරි දාගෙන යනවා කියන එකවත් මගේ එක හරි ගියා කියන එකවත් නෙවෙයි. ඕගොල්ලෝ මෙතනින් ගන්න දැනුම තමයි වටින්නේ. දැන් අපි මේ ප්‍රශ්න 300ක් කව කරන පේපර්ස් 10ක් කව කරන කියලා ලොකු ප්ලෑන් එකක් අද ඉන්නවා. එහෙම ඉන්නකොට මට පුළුවන් ටට්ටක් ගාලා වලට මේ ටික උත්තර කියන්න යන්න. එතකොට ඒවයි වැඩක් නැහැ ළමයි. අපි මේක දැනුමින් සන්නද්ධ වෙලා මේ ගමන යනවා. හරි? ඊට පස්සේ පෙති හතරක් ඇති මලක් විදියට ගන්නේ නා. නා කියන්නේ ඒකදේශික ශාකය. ඒ කියන්නේ අපේ ජාතික වෘක්ෂය. එතකොට නා ගැන කතා කරොත් තව ප්‍රශ්න අහන්න පුළුවන් මෙහෙම. නාගහේ කුඩා කාලයේ පත්‍රවල වර්ණය. එතකොට ඕගොල්ලෝ දැනගන්න එක රතු පාට. හරිනේ? ඊළඟ ප්‍රශ්නේ. සමනලයාගේ ජීවන චක්‍රයේ අවස්ථා පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ. එතකොට මම ඔයාලට දැන් සමනලයාගේ ජීවන චක්‍රය පෙන්නනවා. මේක බලලා අපි තීරණය කරමු මොකද්ද සමනලයාගේ ජීවන චක්‍රයේ අවස්ථා ටික කියලා. right? ඔයාලගේ උත්තරේට මම කිව්වා උපරිම මම තොරතුරු එකතු කරන් තමයි අද වැඩියෙන්ම කැමති. ඉතින් ඒ නිසා ඔයාලට දැනුම ලොකු දැනුමක් එනවා. සමහර විට මේ සිලබස් එකම යම් කොටසක් ඕගොල්ලොන්ට සාරාංශ කරලා එනවාද? අපි බලමු මොකද්ද මේක. සමනලයාගේ ජීවන චක්‍රයේ කොටස් ටික. දැන් මට කෙලින්ම කියන්න පුළුවන් මේක කෝෂය ඊට පස්සේ ඉස්සලාම ඉන්නේ බිත්තර ඊට පස්සේ දලඹුවා ඊට පස්සේ කෝෂය ඊපස්සේ සුඹුල් දලඹුවා. දැන් මෙන්න මේකෙදි ගොඩක් අයට මිස් වෙන තැනක් මම පෙන්නන්නම්. දැන් ගියවර මධ්‍යම පළාත් පේපර් එකෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක්. ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ බිත්තර වලින් කවුද ඉස්සෙල්ලම එන්නේ කියලා. ඒතර දාලා තිබ්බා දලඹුවෙක්, පණුවෙක් සහ දලඹුව පණුව ওই විදිහට දාලා තිබ්බේ. එතකොට ඇත්තටම කිව්වොත් ළමයි ඉස්සෙල්ලම එන්නේ පණුවෙක්. ඔන්න ඕක තමයි මට ඔයාලට කියන්න ඕන දේ. ඔයාලා ගොඩක් කට්ටිය මේක හරියට පැහැදිලි කරගත්තේ නැහැ. ඉස්සෙල්ලම එන්නේ පණුවේ. මේ පණුවගේ යම් සිවියක් තියෙනවා. ඒ සිවිය ගලවගෙන තමයි මේ වගේ දලඹුවෙක් බවට පත් වෙන්නේ. එතකොට මේ දලඹුවා කොළ කනවා. මේ කොළ කන එක ඒක එයාගේ අපි කියන්නේ එයාට යම් සීමාවක් තියෙනවා. ඒ සීමාව හරිනේ. right. මෙයා මේ විදිහට කොළ කාපුවාම මේක අපි අපේ ගෙවත්තක් නම් අපිට ඒක බාධාවක් අපේ පත්‍ර ටිකක් කනවා. ඉතින් මෙයා මෙහෙම කාලා එයාට ඇති වුණ වෙලාවක එයා මොකද කරන්නේ? එයා නැවත කෝෂය හදා ගන්න. බලන්න මේ සතාගේ ජීවිතයේ විවිධ අවස්ථා. තේන්න. එතකොට ඒක හදාගන්න මේ වලට මෙතන පේනවා මේ. එයාගේම හිසෙන්. එයාගේ හිසෙන් ගොඩනැග හදා ගන්නවා කේටයක්. හරි? එයාගේ හිස හරියෙන් තමයි කෝෂය වියන්න පටන් ගන්න. මේක තේන්නේ කටින් මේක හදාගෙන මේ විදිහට ලස්සනට
කෝෂයක් බවට හදාගන්න. මේ කෝෂයේ පස්සේ ළමයි මේ කෝෂය ඇතුළත සමනලයේ කොච්චර කාලයක් ඉන්නවද කියලා ඕගොල්ලෝගෙන් ශිෂ්‍යත්ව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒතකොට ළමයි සාමාන්‍ය සමනලයේ සති දෙකක් උපරිම කාලය සති දෙක. කියන්නේ සතියේ සිට සති දෙක දක්වා කාලය ඇතුළත මෙයා මේක ASCII ලස්සන සතෙක් බවට පත් වෙනවා. එයා තමයි සමනල. right? ඉතින් මේ තියෙන තුන්වෙනි අවස්ථාව කෝෂය. දැන් මම ඔයාලට පෙන්වුවා බිත්තර, දලඹුවා, දැන් කෝෂය. ඔන්න දැන් හතරවෙනි අවස්ථාවට අපි එනවා. දැන් අපි බලමු හතරවෙනි අවස්ථාවට කවුද මේකෙන් එළියට එන්නේ කියලා. right. කවුද මේ ඉන්නේ? මේ තමයි සුහුඹුල් සමනලය. එතකොට මෙතනදිත් ඔයාලා තව පොඩ්ඩක් විද්‍යාත්මක කරුණු කීපයක් ඉගෙන ගන්න ඕන. මෙයා කෝෂය කඩාගෙන ආපු ගමන් යාඹලා යන්නේ. එයාගේ අර මේක අර පැක් වෙලා ඉන්නේ. ඒ පත්‍ර ටික ඒ කියන්නේ එයාගේ පිහාටු ටික දිග අරගෙන තමයි එයා පියාපත් සලන්නේ. කියන්නේ අවට වාතයට එන්න ඉඩ දෙනවා එයාගේ පියාපත් වලට. වාතයත් එක්ක එයා මුහු වෙනවා. ඊට පස්සේ තමයි එයා ඉගිල්ලා යන්නේ. නැත්නම් එයා ඉගිල්ලා යන්නේ. හොඳයි. මේ තමයි සමල්ලයාගේ ජීවන චක්‍රයේ අවස්ථා ටික. එහෙමනම් උත්තර දාගන්න පුතේ සර් කියන්නම් මේ ස්ක්‍රීන් එකට වඩා මම කියන දේවල්ට පැහැදිලි. ලියාගන්න උත්තරේ බිත්තර, දලඹුවා, කෝෂය, සමනලයා තුන්වෙනි අවස්ථාව. පියාඹිය නොහැකි පක්ෂියකි පැස්බරා. දැන් අපි මේ පැස්බරා ගැන කතා කරොත් පැස්බරාට තියෙන හැකියාවක් ලෝකයේ වේගයෙන්ම දිවීමේ හැකියාව. ඇයි මේ පැස්බරාට ලෝකයේ වේගයෙන්ම දිවීමේ හැකියාවක් ලැබුණේ? ළමයි එයාට තියෙන්නේ ඇඟිලි දෙකක්. ඇඟිලි තුනක් තියෙනවා. නමුත් ඇඟිලි දෙකයි ඉදිරියට තියෙන්නේ. එතකොට මේ ඇඟිලි දෙක භාවිතා කරලා එයාට පුළුවන් ලෝකයේ අර මේ කියන්නේ එයාට ඉගිලෙන්න හැකියාවක් දීලා නැහෙනේ. ඒ නිසා එයාට පුළුවන් ඊටාම වේගයෙන් තමන්ගේ මේ ආරක්ෂාව වෙනුවෙන් දිවීමේ හැකියාවක් එයාට ලබා දීලා තියෙන ස්වභාවය. අපි චුට්ටක් පැස්බරේ කියන බලමු. ඊට පස්සේ මේ පැස්බරා තමයි අපි විද්‍යාත්මක නමින් හඳුන්වනවා නම් ශ්‍රුතියෝ කැමිලස් කියලා හඳුන්වන්නේ. මේගොල්ලන් අප්‍රිකාව නිජබිම් කරගෙන තමයි අපිට හම්බ වෙන්නේ. මේගොල්ලන් ලෝකයේ ඉන්න විශාලම පක්ෂියා විදියට අපි සලකන්නේ. ඉතින් මේ විශාලම පක්ෂයට හැබැයි පිහාඹින්න බෑ. පියාඹීමට නොහැකි පක්ෂීන් රැටයිට් පක්ෂීන් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ මොකද ඒගොල්ලන් ස්වභාවයෙන්ම පිහාඹීමට නොහැකි ආකාරයෙන් තමයි අනුවර්තනය වෙලා තියෙන්නේ. මේගොල්ලන්ගේ ශරීරය බොහොමත්ම විශාලයි. සාමාන්‍ය මීටර් 3ක් පමණ උස වෙනවා. ඒත් එක්කම බර කිලෝග්‍රෑම් 150ක් වගේ බරක් තියෙනවා. මේ මගේ අතේ තියෙන්නේ හොඳයි. දැන් ඔයගොල්ලෝ ලෝකයේ විශාලම පක්ෂියා ගැන ඉගෙන ගත්තා. ඩයිනෝසර්ස් යුගයෙන් පස්සේ අපිට ඉතිරිලා ඉන්නේ මෙයාලා. ඉතින් ඒ කියන්නේ විශාල පක්ෂීන් ගන්නට වැටෙන්නේ. මේ තමයි ලෝකයේ විශාලතම බිත්තරය.
දැන් මේ සත්වවේදී අතේ තියාගෙන ඉන්නේ ලෝකේ විශාලම බිත්තරය පක්ෂීන් සතු. එතකොට මේ පක්ෂීන් සතු කියන්නේ දැනට තියෙන බිත්තර අතරින් දැනට මේකේ තියෙන ලොකුම බිත්තරය තමයි මේ මෙයාට කියනවා පැස්බරාගේ බිත්තරය. එතකොට පැස්බරෙක්ට පුළුවන් අර කිව්වනේ කිලෝ මේ 150ක් විතර බරයි. කියන්නේ දැන් සාමාන්‍ය ඔයාලේ තාත්තලා 75ක් වගේ බර ඉන්නවනේ ඒ වගේ දෙකක් බරයි කියලා ඔළුවේ අයිඩියා එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ එයා තමයි ලෝකේ වේගෙම දිවීමේ හැකියාව දීලා තියෙන්නේ. ඒක තමයි කියන ළමයි අර එක එක සත්තුන්ට එක එක දේවල් සබහා දහමෙන් දීලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට බලන්න කඩිය කියන සතා. ඌ ඇවිල්ලා මේ කකුලට නිකම් පෑකුණත් මැරෙනවා. චප්පචුරුස්සලා යනවා. කඩියෙක් මේ පොළවේ ඇවිදින එක්කනේ. හැබැයි යාට දීලා තියෙන මොකද්ද? හොඳ විදිල්ල. පොඩි දෂ්ටනයක් කරනවා යා. ඒ දෂ්ටනය කරාම අපි උඩ පැනගෙන දුවන්නේ නේ. ඒ කියන්නේ හරි චූටිම සතාට උනත් සබාදහමෙන් දීලා තියෙන යාගේ ජීවිතය ආරක්ෂා කරගන්න යම් උදව්වක්. ඉතින් ඒ නිසා මේ අපි දැන් මේ දැක්කේ ලෝකයේ වේගයෙන්ම දිවීමේ හැකියාවක් සහිත සතා එයාට කියනවා පැස්බරා. එහෙනම් පියාඹිය නොහැකි පක්ෂියකි පැස්බරා. මේක මේ මෙතන මේ සාකච්ඡාව පේපර්ස් කරලා තියෙන අය කරුණාකරලා තමන්ගේ පේපර්ස් ගන්න. සර් බලලත් දීලා ඇති ඒව අරගෙන සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. අතීතයේදී ගොවිතැනට සහාය වූ සතෙකු වන්නේ ගවයා. දාගන්න උත්තරේ ගවයා. ඊට පස්සේ රාජ්‍ය ලාංඡනයේ ඇති ධර්ම චක්‍රයේ නිරූපණය වන්නේ ධර්මය. මේ ළඟදී අපි ලක්වැසියෝ පාඩමේදී ඒ දේ කරා. අපේ ජාතික පක්ෂියා වන වලිකුකුලා සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය. ඒතර ප්‍රශ්නේ වැදගත් වෙන රවුමක් ඇඳගන්න වැරදි ප්‍රකාශය. ඌ අප රටට ඒකදේශික පක්ෂියකි. ඌ රංචු ලැබියා යුතු අලංකාර පක්ෂියකි. ඌ ශාක භක්ෂක කියන්නේ ඒක තමයි වැරද්ද. සාමාන්‍යයෙන් කුකුළු වර්ග ගොඩක් කට්ටිය සර්ව භක්ෂකයෝ. තේරුණානේ? එහෙනම් මේකේ වැරදි ප්‍රකාශය ඌ ශාක භක්ෂකයෙකි. ඊළඟ එක කෝලම් සැරසිලි කරනු ලබන ජාතිය වන්නේ දමිළ ජනතාව. කෝලම් සැරකිලි වල දැකලා ඇති නේද? අර කෝලම් රට අඳිනවා ගෙදර මේ මිදුලි මම ඒවලට කෝලම් රටාවක් පෙන්වන්නම්. ඔන්න සියලුම දේවල් අද සාක්ෂි සහිතව කතා කරන්නේ කෝලම් රටා. අපි බලමු කෝලම්. right. මේ කෝලම් කියන එක මේ අවස්ථා කිහිපයකම අපට දැක බලා ගන්න ලැබෙනවා මෙන්න මේ විදිහට. හොඳයි. දැන් පුතාලට සර් මේ වගේ ලස්සන කෝලම් රටාවක් පෙන්නනවා. චුට්ටක් බලන්න ඒක. අපි දැන් බලමු මේ කෝලම් රටාවක් අඳින විදිය. මේ ඔයාලට පෙන්වන්නේ කෝලම් රටාවක් ඇඳෙන අයුරු. හොඳයි. මම කිව්වාද පාඩම හොඳයි. දැනුමෙන් සන්නද්ධ වෙන්න පුළුවන්. බලන්න මේක ගොඩක් වෙලාවට කරන්නේ දමිළ කාන්තාවෝ. ඉතින් ඒක යාළගේ ගෙදර ඉස්සරහා අලු වගේ දේවල් අරගෙන මේ කාර්යය ලස්සනට කරනවා. ඉතින් මේක පුදුම ලස්සන මොකද්ද? කෝලම් රටාවක් වෙනවා. බලන්න මෙයා ගන්න උත්සාහය අද බලමු මේක ඉවරක් වෙනකන් කෝලම් රටාව. එතකොට ඔන්න ආයි ජීවිත කාලෙම මතක එන්නේ මොකද්ද කෝලම් රටාවක් කියලා කියන්නේ. බලන්න කොච්චර ලස්සන එකක් මෙයා නිර්මාණය කරනවද කියලා. දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සුදු විතරයි භාවිතා වෙන්නේ. නමුත් මෙයා වර්ණ කිහිපයක් යොදා ගන්නවා එයාගේ වැඩසටහනට. බලන්න. ඕන් දැන්නමත් ලස්සන මලක් එයා හදලා ඉවරයි. දැක්කනේ? එයා දැන් වර්ණ කුඩු යොදා ගන්නවා. කැමරා ඔන් කරගන්න ඔක්කොම. බලන්න පුතේ මේ කොච්චර ලස්සන දේවල්
තියනවාද? ඉතින් දැන් මේක Hindu භක්තිකයොම කරනවා ඒගොල්ලොන්ගේ මානසික සුවය, එතකොට ගෙදරට සෞභාග්‍ය සිරිය කැන්දන්න මේ වගේ දේවල් කරන්න. ඒක ඕගොල්ලෝ කරන්න. ඕගොල්ලෝ දැන් මේ ඔක්කොම මේ විවිධ ජාතීන් කියලා නෑ හැම ජාතියකම කරන දේවල් කරලා බලන්න. දැන් තේරුණානේ? මම බලන්න කොච්චර ලස්සනට හදනවද කියලා කෝලම් රටාව. ඔයාලටත් පුළුවන් ඉතින් මේ වගේ උත්සාහයක් ගන්න. ඉතින් මෙතන ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මේවා තියෙන හැකියා ළමයි. මේවට කියනවා ස්කිල්ස්. ඒවා හැදෙන්න ඕනේ. එතකොට ඔයාලට ඉස්කෝලේ වුණත් කොන්සර්ට් එකක් වේවා මොන හරි උත්සවයකදී ඔයාලට පුළුවන් මේ වගේ දෙයක් කරලා ඔයාලට සරසිල්ලක් හදන්න මේ ඉස්කෝලේ ඉස්සරහම නැත්තම් අපි කියන්නේ අර පොල් තෙල් පහනට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඔන්න කෝලම් රටා. ඒතර ආයේ කවුරුත් නැහැයි කියන්න බෑ. හැමදේම උගන්නලා ඉවරයි. කෝලම් රටා පෙන්නලක් තියෙන්නේ. අපි තා පොඩ්ඩක් කියම් මේක ටිකක් වේගෙන් වැඩ කරන නිසා. ගන්න එතනින් නවතින්නේ නැහැ. යා එතනින් එහාටත් තව අවස්ථාවක් ගත්තා දැක්ක. බලන්න කොච්චර ලස්සනද කියලා මේගොල්ලෝගේ නිර්මාණ. බලන්න ඒවත් කලර් කරනවා. බලමු තාම මොනවද කරන්න කියලා. ඒකට ඩිසයින් එකක් දැම්මම. හැම පැත්තටම ඇඳ. දැක්කද? මේ පොළවේ කරන දෙයක් මොන තවත් අවස්ථාවක් ගත්ත දෙකනේ. බලන්න කොච්චර ලස්සනද කියලා. ඈ පුතේ ලස්සනයි නේද මේක? ඔව් සර්. හොඳයි. දැන් එක ළමෙක් කියනවා මටත් කරන්න හිතෙනවලු. කරන්න. ඇත්තටම කරන්න. මේක දැන් මේක ඒගොල්ලොන්ගේ ජන සංස්කෘතියේ අංගයක් වුණාට අපිත් කරන ප්‍රශ්නයක් නෑ. මේවා ඉතින් ඔයාලට තියෙන ස්කිල්ස් හැදෙන ඔයාලගේ චිත්‍රමය හැකියාවල් ඒවා හැදෙනවා. හොඳයි. හරි. එහෙනම් ඔයගොල්ලෝ මේ දැක්කේ මොකද්ද? මේවට අපි කියනවා කෝලම් රටා. බලන්න කොච්චර ලස්සනද කියලා. නේ? පුදුමාකාර ලස්සනක් තියෙනවා. දෙන්න. ඉතින් මේ වගේ එකක් එයාලා ගෙදර ඉස්සරහා තියෙනකොට මොකද වෙන්නේ? අපිට උනත් ඒක හානි නොකර ඒක දිහා බල බල දවසම යන්න තියෙනවනම් හිතට සතුටයි. ළමයි මේ හැමදේම කරන්නේ අපි හිතට සතුටක් උදා කරගන්න. හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නයට අපි කෝලම් සැරසිලි කරනු ලබන ජන වර්ගය දමිළ ජන වර්ගය. මහා මාර්ගයේ පයින් ගමන් කරන අයෙක් පිළිපැදිය යුතු යහපත් ක්‍රියාවක් නොවන්නේ. පයින් ගමන් කරන්නෙක් නම් පාරේ දකුණු පසින් ගමන් කරන්න ඕන. එහෙනම් මේකේ ප්‍රශ්නේ වැදගත් වෙන රවුම් කරන්න නොවන්නේ. මාර්ගයේ හරහා ගමන් කිරීමේදී සුදු හෝ කහයිරි අනිවාර්යෙන් භාවිතා කළ යුතුමයි. මහා මාර්ගයට කැලි කසල බැහැර කිරීම තමයි නොවන්නේ. එහෙනම් උත්තරේ 3 මහා මාර්ගයට කැලි කසල බැහැර කිරීම. අප පෞද්ගලිකව පරිහරණය කරන උපකරණය පෞද්ගලිකව. කියන්නේ ඒක වෙන කාටවත් දෙන්නේ නැහැ. පෞද්ගලිකය කියන්නේ ඒක තමන්ගේ විතරයි. එහෙම දේවල් තියෙනවා ජන සමාජයේ. එහෙම එකක් තමයි දත්බුරුසුව. මෙම උපකරණය භාවිතා කරන කර්මාන්තය මේකට අපි කියනවා මොකද්ද? ලම්බ කැටය. ලම්බ කැටය. වෙළඳ පොළවේ අලවිය සඳහා ඇති බීම වර්ගවල ලේබලයේ අඩු සීනි මට්ටම දැක්වෙන රවුමේ වර්ණය මේකට අපි කියනවා කොළ. එහෙනම් ලියාගන්න රතු කියන එකේ අධික කියලා ලියාගන්න. වැඩි සීනි. කහ එකේ මධ්‍යම ප්‍රමාණයක් නැත්නම් සාමාන්‍ය ප්‍රමාණයක්. කොළ කියන්නේ අඩු සීනි. එහෙනම් මේකට උත්තරේ අඩු සීනි මට්ටමට කොළ. පහත රූපයේ දැක්වෙන පළාත. දැන් මේකේ ඔයාලට පළාතක් දාලා තියෙනවා. එතකොට මේ පළාතට අනුව අපි මේ කල්පනා කරොත් අපිට හම්බෙන්නේ උතුරු පළාත. මේකට මොකද්ද අපි කියන්නේ? උතුරු පළාත. right. දාගන්න උතුරු පළාත. right. මේ තියෙන අපේ ලංකා සිතියම මම ඔයාලට ගත්තා. දැක්කනේ පහුගිය දවසකත් මම මේක පෙන්වන්නකොට ඔයාලා දැක්කා මේ අපේ රටේ මොකද්ද? ඉහළ ආසේ යම්කිසි මට්ටමකට වායු තරලයක්
වයිගොලි කැළඹීම් පෙන්නවා. නමුත් අද නම් ටිකක් තියෙනවා ක්ලියර් නේ. හරි. එහෙනම් ඔයාලා අපෙන් අහන ප්‍රශ්නය මෙන්න මේ පළාත. එතකොට ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන මෙන්න මේ ප්‍රමාණයම ඇවිල්ලා මේ මෙතනින් උඩ මේ ටිකට අපි කියනවා උතුරු පළාත. ඊට පස්සේ ඕකේ තව ප්‍රශ්නයක් සම්බන්ධ වෙනවා. තුන් පැත්තකින් සාගරයේ මායම් වූ නැත්නම් මුහුද මායම් වූ පළාත. ඔන්න ඔක අහන්නේ. තුන් පැත්තකින්. දැන් උදාහරණයක් බලන්න මේ පැත්තත් මුහුදට මායම. මේ උඩ මුහුදට මායම. මේ පැත්ත මුහුදට මායම. එතකොට තුන් පැත්තකින් මුහුදට මායම් වෙච්ච පළාතක් විදිහට අපි ගන්නෙ උතුරු පළාත. මොකද ශිෂ්‍යත්ව ප්‍රශ්නිකුත් කිව්වා. අප රට පිහිටි දිගම ගඟ වන්නේ මහවැලි ගඟ. මේ ළඟදී මහවැලි ගඟ ගැන විශේෂ කතා ගොඩක් ගොඩ නැගුණා. ඉතින් මේ මහවැලි ගඟ තමයි රටේ වැඩිම දිගක්, ඒ කියන්නේ දිගම ගඟනේ. එතකොට වැඩිම භූමි ප්‍රමාණයක ගමන් කරන ගඟ. ඉතින් මේ ගඟ හරහා තිබුණු ගොවි බිම්. එතකොට මිනිස්සුන්ගේ ජනපද මේවා ඔක්කොටම විශාල හානියක් සිද්ධ වුණා. ඒකට හේතුව අධික ජල ඝනත්වයක් නැත්නම් අධික වර්ෂාවක් මේ ගංගාවට ලැබුණා. අතු ගංගා හරහා. එතකොට ස්ටොක් කරලා තිබ්බ ජලාශ හරහා. එතකොට අපි කියන්නේ කඳුරු, ඔයවල්, අතු ගංගා ඒවා හරහා විශාල ජලයක් ආවා. එතකොට මේ ගඟට දරා ගන්න බැරි නිසා මේවා ඉවුරු වලින් දෙකොට තලා ගියා. එතකොට ඒ නිසා තමයි විශාල විනාශයක් ලංකාවේ ඒ ගඟ දිගට සිද්ධ වුණා. එතකොට අපි මේකට කියනවා මහා වාලුකා නදිය කියලාත් කියනවා, මහවැලි ගඟ කියලාත් කියනවා. එහෙනම් දිගම ගඟ මහවැලි ගඟ. අයිස් කැට දිය නොවි වැඩි කාලයක් තබා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගය. අයිස් කැට දිය නොවි වැඩි කාලයක් තබා ගන්නට අපිට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයක් තමයි පුතේ මතු පිටේ ලී කුඩු අතුරා වසා තබන්න. ඇත්තට මේ පරිශ්‍රණය අපි ගිය අවුරුද්දේ කරා, මම හිතන්නේ ආයතන හැම එකම කරා. ඒකේ වැඩිම වෙලාවක් තිබ්බා මේ STC ආයතනයේ. මොකද මේ පරිසරයත් ටිකක් සීතලයිනේ. විකිල්ල ගස්කඩ අපිට ඒක පැයක් විතර තියාගන්න පුළුවන් වුණා චූටි අයිස් කැටයක්. අපි කරේ ලී කුඩු වලයි 10 වලයි. ඇත්තටම ඒ අයිස් කැටේ ගොඩක් වෙලා දිය වෙන්නේ නැතුව තිබ්බා. දැන් මම කියන එක බොරුයි නම් ඔයාලට පුළුවන් 10 කුඩු ටිකක් නැත්නම් ලී කුඩු ටිකක් මෝලකින් හරි ඔය වැඩ කරන තැනක අරන් ඇවිල්ලා ඔක ඇස්සේ අයිස් කැටයක් තියන්න. අනිත් අයිස් කැටේ එළිය තියන්න. එළිය තියෙන අයිස් කැටේ විනාඩි 5ක් යන කලින් දිය වෙලා ඉවරයි. හැබැයි අර අයිස් කැටේ සෑහෙන වෙලාවක් තියාගන්න පුළුවන්. හරි? එනිසා ඒක තේරුම් ගන්න. එහෙනම් උත්තරේ 3. අපිරිසිදු ජලය පානය කිරීමෙන් සෑදෙන රෝගය දෙකක් වන්නේ පාචනය සහ අතිසාරය. දැන් මීයුන හැදෙන්නේ මීයෙක්ගෙන්නේ. එතකොට මැලේරියාව හැදෙන්නේ මදුරුවෙක්ගෙන්. අපිරිසිදු ජලයෙන් ඔන්න මං කියන්නේ අනිත් උත්තර කපා හරින අවස්ථාව ගැන ඔය කියන්නේ. එතකොට අපිට එන්නේ පාචනය සහ අතිසාරය. අතිසාරය ගැන දන්නවනේ? මොකක්ද අතිසාරය කියන්නේ? අතිසාරය කියන්නේ මේ අපි වැසිකිළියට ගිහිල්ලා ආවා. එන්න ගමන් ආයෙත් යන්න ඕන වෙනවා. කියන්නේ නොකඩවා අපි වැසිකිළියට යනවා. මේක තමයි ලෙඩේ ස්වභාවය. ඊළඟ එක තැපැල් කාර්යාලයකින් ඉටු කරගත නොහැකි සේවාව රවුම් කරන්න නොහැකි කියන එක. නොහැකි සේවාව තමයි මුද්දර මිලදී ගන්න පුළුවන්. ටෙලිමේල් පණිඩයක් යවන්න අනිවාර්යෙන් තැපැල් කාර්යාලයට යන්න එපා. චෙක්පත් මාරු කිරීම. මේක කරන්න බැංකුවට යන්න ඕන. මෙම රූපයෙන් දැක්වෙන්නේ ඕල්කට්තුමා. ඒ කියන්නේ අපේ රටාව විදේශීය ජනනායකයෝ. මේගොල්ලෝ තමයි ඇත්තටම කිව්වොත් දැන් ඔය මේ කියන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් එක. එතකොට ගොඩාක් පාසල් බිහි කරේ මේ කියන්නේ ඉස්සර ළමයි ලංකාවේ සාමාන්‍ය ජනතාවට ඉගෙන ගන්න අවස්ථාවක් තිබෙන්නේ නැහැ. ඔයාලා ඉගෙන ගන්න ඕන දේවල්. ඒවා දැන් 6 7 පන්ති වලදී උගන්වයි. හරි? ඉස්සර සාමාන්‍ය ජනතාවට ඉගෙන ගන්න අවස්ථාවක් තිබෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ පන්සල් හරහා ඒ ටිකයි ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබුණේ. එතකොට හැමෝටම අධ්‍යාපනය දෙන්න ඕනේ කියලා කවුද තීරණය කරේ නොමිලේ? CWW කන්නංගර මහතා. එතකොට ඒ නොමිලේ අධ්‍යාපනය දෙන්න ඒක තීරණය වෙනවත් එක්කම
ලංකාවේ පාසල් කියන ඒවා ආරම්භ කරන්න උදව් වුණේ පිටරටින් ආපු කෙනෙක්. ඒ කියන්නේ පිටරටින් ආ විදේශීය නායකයෙක් තමයි ඕල්කට් තුමා. දැන් ඔයාලට ඒ රූපය උතන පේනවා. මමත් මෙතනින් රූපය ගන්නම් ඔයාලට තව පෙන්වන්න. එතකොට ඕල්කට් තුමා අපේ රටට විශාල සේවාවක් කරලා තියෙනවා. අදටත් එතුමා ආරම්භ කරපු පාසල් ප්‍රධාන පෙළේ පාසල් බවට අදටත් ලංකාවේ දීප්තිමත් නාමයක් දිනාගෙන ඉන්නවා කියලා කිව්වොත් වැරදි නෑ. හරිනේ? එතකොට මේ වගේ පාසල් බොහෝමයක් ආරම්භ කරා. පුතාලට මේ ස්ක්‍රීන් එකේ දකින්නේ. එතකොට මේ ඕල්කට් තුමත් එක්ක ආවා බ්ලැවැට්ස්කී කියලා මැතිනියා. එතකොට මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ කාර්යයන් සඳහා දායකත්වයේ සපයන්නේ. ඉතින් ඒ පාසල් වල අදටත් මහනුවර ධර්මරාජයට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරලාම ගේට්ටුව ඇරලා ඇතුළට යනකොටම තියෙන්නේ මෙතුමාගේ පිළිරුව. තේරුණානේ? අපි කියනවා ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. ලංකාවේ මේ ඇත්තටම ලංකාවට ආවේ අර පංචමහා වාද කියලා කියන්නේ පානදුරා වාදේ එහෙම. එතකොට ඒවා හරහා බුද්ධහම ඉගෙන ගන්න තමයි ලංකාවට ආවේ. ඒවට සවන් දෙන්න, ඒවා ගැන කතා කරන්න. ඊට පස්සේ තමයි එයා ලංකාවේ රැඳෙන්නේ. ලංකාවේ රැඳිලා අවසානයේ ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන විශාල සේවාවන් කරන්නේ. නැතුව පාසලක් එහෙම ජීවිතේට මෙතුමාලා ඉස්සර වුණ නැත්තම් සමහරට අපේ අධ්‍යාපන ක්‍රමයේ තාම වෙනසක්, ඒ කියන්නේ මෙච්චර දියුණුවක් දකින්න ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ අර තමයි අපි පින් දෙන්න ඕන ළමයි. ඉතිහාසයේ අපි වෙනෙන් මෙහෙම දේවල් කරපු අය නිසා ලෝකේ කොයි රටක හිටියා වුණත් ඒගොල්ලන්ට පින් සිද්ධ වෙන තමයි අද අපි මේ නිදහස් අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්නේ. එතකොට මම ඔයාලට තවත් පොඩි දෙයක් කියනවා. දැන් එක නමක් කියවන CWW කන්නගර. එතකොට මෙන්න මෙතුමා තමයි මේ ඔබ දකින්නේ ඒ රූපය. මෙතුමා තමයි ළමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතා කරලා නිදහස් අධ්‍යාපනයේ ලංකාවේ හැමෝටම දිය යුතුයි, හැම ළමයෙක්ම වයස අවුරුදු 18ට අඩු සියලු දෙනාම පාසල් යා යුතුයි, ඉගෙන ගත යුතුයි කියන තර්කයක නිදහස ඉගෙන ගන්නත් දෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි ඔයාලට මොකක්ද හම්බෙන්නේ? නිදහස් නොමිලේ පෙළ පොත් ලැබෙනවා. එතකොට නොමිලේ ඇඳුම් ලැබෙනවා. දැන් ආහාරත් ලැබෙනවා. ඉතින් අන්නේ සියලු දේවල් දීලා නොමිලේම අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ හදලා තියෙන්නේ. ඒ නිසා දැන් ඔයගොල්ලෝ හිතන්න, දැන් සර්ගේ ක්ලාස් එකට එන්න නම් ඔයගොල්ලෝ ගෙවීම් කරලා එන්න ඕන. එතකොට නොමිලේම අධ්‍යාපනයක් පාසලේදී ලැබෙනවානේ. දැන් අම්මලා වල පොඩි ගාණක් පාසුකම් හා සේවා ගාස්තු කියලා වියදම් කරන්නේ පාසලට. ඒ කියන්නේ නඩත්තු කටයුතු සඳහා. දැන් ඔයගොල්ලෝ හිතන්න පීරියඩ් එකෙන් පීරියඩ් එකට ගුරුවරු මාරු වෙන ගානට අම්මලාට ගෙවීම් කරන්න වුණා නම් කොහොම වෙයිද? එහෙනම් පුතේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වෙන්නේ නැහැ. එහෙනම් සල්ලි තියන අය විතරයි ඉගෙන ගන්න. අනිත් අයට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් දෙමාපියන වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඊයේ මුදල් ගෙවම තමයි ඉන්න වෙන්නේ ඉගෙන ගන්න. ඉගෙන ගැනීමේ වටිනාකම කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ ළමයි ඔයගොල්ලොන්ගේ දවසක මොන තටු එනවයි කියන්නේ. ඇයි ඒ? ඔයගොල්ලෝ නිදාසේ ඕන තැනක යන්න පුළුවන් ඔයාලා හරියට ඉගෙන ගත්තා. ඔයාලට ඕන දෙයක් ගන්න පුළුවන්. තේන? ඒවා තමයි අත්තටු. තේන? දැන් ඉගෙන ගත්ත ප්‍රමාණ අනුව සමහර අය සමහර තැන්වල නවතිනවා. ඒක ඔයාලට තේරෙයි ඉස්සරහට මම කියන දේවල්. තේන? ඒ නිසා අධ්‍යාපනය කියන එක අතාරින්න එපා. ඉතින් අපි ඇත්තටම ඔයාලා දෙමාපියන් කකුල් අල්ලා වඳින වෙලාවේ මතක් කළ යුතු චරිත තමයි මේ. ඒ පින් අත්ෙන්න ඕන මෙවැනි උතුම් චරිත වලට. ඉතින් ඒ නිසා නිදහස් අධ්‍යාපනය ඉගෙන ගන්න ලෝකේ බබලන මිනිස්සු අපේ රටේ ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ ගැන ඔයාලට ලක්වැසිය ටියුට් එකේ දීලා තියෙනවා. ඒකට ඔයාලට මේ YouTube වීඩියෝ එකක් වැටෙනවා. හරි. බුලතානම් යෝධයෙකු විසින් කළ බව සඳහන් වන්නේ සොරබොර වැව. එතකොට මේ කතාව සිද්ධ වෙන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලේ. දුටුගැමුණු රජතුමාට යෝධයෝ දසමායෝධය හිටියනේ. ඊට අමතරව තවත් හොඳ හැඩි කෙනෙක් හිටියා. එතකොට එයා තමයි බුලතා. ඒ කියන්නේ එයා ඇවිල්ලා බුලත් පිට හදන එක තමයි මේ රජතුමාට බුලත් පිට හදලා දෙන එක තමයි කාර්යය. ඒ නිසා මේ බුලතා යෝධයා රජතුමාට උදේ නැගිට්ටම දවල් 10න් පස්සේ කෑමෙන් පස්සේ හවස රාත්‍රියට ඔය ආදී විදිහට බුලත් පිටක් හදලා දෙන්න ඕනේ. ඒක හදන විදිය දන්නේ බුලතා කියන යෝධයා. ඉතින් මෙයාට මෙන්න මේ කාර්යය ඉවරනේ පස්සේ මෙයාට දැන් නිකන් ඉන්න එතනින් අනිත් වෙලාව. ඒ වෙලාවේ තමයි මෙයා වැවක් කපන්න තීරණය කළේ. ඉතින් මෙයා කොහොම හරි ඔය අර
සොරබොර කියලා වැවක් හදලා ඒකේ අර ගල් වලින්ම මොකද්ද සොරව්ව හදනවා. ඒක හරි ලස්සන මේක. ඒකේ කවියකුත් තියෙනවා සොරබොර වැව නොදුටු ඇස් මොටද පිංකලේ කියලා. තේරෙනවද? ඉතින් ඒ හදව්වේ මහියංගන ප්‍රදේශයේ එහෙනම් බුලතා විසින් හදපු වැව තියෙන්නේ මහියංගනේ. ඒක නම තමයි සොරබොර. ලියා ගන්න සොරබොර. තියෙන උඩනේ. කාන්දම් කොට ඇදීන ආකර්ෂණය වෙන. ඇදීනවා කියන්නේ ආකර්ෂණය වෙනවා. ද්‍රව්‍යයක් නොවන්නේ. යකඩ කෑල්ල වානේ පිත්තල. මෙම රූපයෙන් දැක්වෙන්නේ ආනත තලයේකි කප්පියකි තලු කිරීමකි. ළමයි මේ කප්පියෙන් තමයි දෙයක් උඩට ගන්න. උදාහරණයක් විදිහට ලිඳකින් වතුර ගන්න අවස්ථාවක් සිහිපත් කරගන්න. පහත රෝග අතරින් බෝ නොවන රෝග දෙකකි පාචනය ඩෙන්ගු ગેස්ට්‍රයිටිස් විද්‍යාව අධික රුධිර පීඩනය සහ මැලේරියාව. දැන් ළමයි ગેස්ට්‍රයිටිස් සහ දියවැඩියාව කියනවා බෝ වෙන්නේ නැහැ. ඒවා තමන්ගේ තියෙන අපි කියන්නේ පුරුදු වලට මොනවා කියන්නේ? අපිලිවෙල පුරුදු නිසා. කියන්නේ බත් කන්න ඕන වෙලාවට කඩේකින් මොනවාරි පොඩි දෙයක් කනවා. හරි. එතකොට හැම වෙලේම කඩචෝරු කන්න ඉල්ලනවා. ඒතර බත් කියන දේ කන්නේ නැහැ. එතකොට එළවලු කනවා අඩුයි. පලා වර්ග කන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් නිසා ગેස්ට්‍රයිටිස් කියන ඒවා එනවා. විශේෂයෙන් පොඩි ළමයි කියන්නේ පළතුරු කන්න ඕන ලොරියක්වත් කන්න ඕන පළතුරු. හරි. එච්චරකට පළතුරු ගෙවල් වටේ තියෙනවා. ඉතින් සමහර අය කන්නේ නැහැ. සමහර අයට අයියේ අඹ ගෙඩියක් කපන්න බෑ. දත් ටික මොකද? හිරි වැටෙනවා කියයි එක තියෙනවා. ඇයි ඒ අපි කන දේවල් වලින් අපි කාලා තියෙන්නේ අපිට ශරීරයට අවශ්‍ය දේවල් නෙවෙයි. ඒ නිසා ඒවට පුරුදු වෙන්න. නිසා මේ ગેස්ට්‍රයිටිස් සහ දියවැඩියාව කියන ඒවා නම් භයානක රෝග. වාහන සඳහා වූ මාර්ග ආලෝක සංඥා පූර්වක රථයේ ගමනට සූදානම් වන්නේ කුමන බල්බය දැල්වූ විටද? කහ බල්බය දැල්වූ විට. අපරට පිහිටි උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිට ඇති පළාත වන්නේ මධ්‍යම පළාත. මම කියවනේ නුවරඑළියට යන්න. මධ්‍යම පළාත දිස්ත්‍රික්කයක් තමයි නුවරඑළිය. නුවරඑළිය ටවුන් එකට ගිහිල්ලා බලපුවාම උස කන්දක් අනිවාර්යෙන් ඔයාලට පිදුරුතලාගල තමයි පේන්නේ. ඔලිම්පික් ක්‍රීඩා උත්සවය පැවැත්වෙන්නේ අවුරුදු 4කට සැරයක්. අධික අවුරුද්දක් එළඹෙන්නේත් අවුරුදු 4කට සැරයක්. එතකොට ওই දෙක එක සමානව මතක තියාගන්න ඕන නිසායි ඒකත් මතක් කරේ. එහෙනම් උත්තරේ පළවෙනි එක. භෝගවගාවට අහිතකර සතුන් දැක්වෙන පිළිතුර වන්නේ පිටිමකුණා පැලමැක්කා කීඩෑව. මෙන්න මේ තුන් දෙනාම භෝගවගාවට අහිතකරයි. පළවෙනි උත්තරේ. සහනශීලී චර්යා මගින් ගැටලු निराකරණය කර ගැනීමේ වාසියකි. මොකද්ද වාසිය? වගකීම් දැරීමට හුරු වීම, හොඳ හිත නැති වී යාම, අන් අයගේ ගරුත්වය ආරක්ෂා නොවේ. දැන් වගකීම් දැරීමට හුරු වෙනවා. ඒක තමයි සහනශීලී චර්යා වලින් අපිට තියෙන වාසිය. පහත බෙර අතරින් තම්මැට්ටම් වන්නේ තම්වැට්ටම කියන්නේ තුන්වෙනි එක. කඩਿੱප්පු දෙකකින් තමයි ඒක වාදනය කරන්නේ. එහෙනම් 3. දෙවෙනි එක ලියා ගන්න ගැට බෙරය. තුන්වෙනි එක පළවෙනි එක උඩැක්කිය. උඩැක්කිය ගැටබෙරය තම්මැට්ටම. උත්තර ලියා ගන්න ළමයි. අප පදිංචිය සනාථ කිරීමේ සහතිකයක් ලබා ගැනීමට යා යුත්තේ ග්‍රාම නිලධාරි කාර්යාලයට. කියන්නේ ග්‍රාම සේවක මහත්මයා තමයි ඔයගොල්ලොන්ට මොකද්ද? ඔයාලට ලබා දෙන්නේ ඔයා මේ ගමේ පදිංචි කියලා. හරි. එහෙනම් ඔන්න පළවෙනි පේපර් එක ඉවරයි. අපි දැන් දෙවෙනි පේපර් එකට යනවා. හැමෝම දෙවෙනි පේපර් එක ගන්න.